ඈ අපේ උන් නැහැ. සිංහල අවුරුද්දත් ගෙවිලා ගියා විතරයි. වෙසක් පෝයත් ලැබුවනව දන්නෙම නැතිව. ඒක නේන්නම් හාමිනේ බලන්නකෝ කාලේ ගෙවිලා යන ඉක්මන අර පැත්ත හැරලා මේ පැත්ත බලන්න හම්බෙන්නේ නැහැ. වෙසක් පෝයත් ලබලා. ඇත්තම කියන්න හාමිනේ වෙසක් පෝයට නම් මං හරිම කැමතියි. මෙදා පාර අපේ ගෙදර වෙසක් මහන්සි වෙලා ජයටම සමරන්න ඕන. හාමිනේ අර ගඟයිනේ මුණපට පඳුරක් තියෙනව නේද හොඳ. ඒකට ගියොත් නුවර ටිකක් කපා ගන්න බලමු වැඩිපුර. එහෙනම් හාමිනේ මම තෙන්ට ගිහිල්ලා උණුබර ටිකක් වැඩිපුර කපන් එන්න. එදා පාර අපි පූරු ටිකක් වැඩිපුර හදමු හාමිනේ. අපේ පුතන්ගෙටත් පේන්නත් එක්ක. ඔව් ඔව් අපේ මහත්තයෝ මෙදා පාර වෙසක් අපි ජයටම සමරන්න ඕන. අර මොකද මෙදා පාර වෙසක් අපි සමරන්නේ අපේ අලුත් ගෙදර ඉඳන් නොවේ. අම්මේ අනේ මට තාත්තට කියලා ලස්සන සරුංගලයක් හදගන්න ඕනේ. මගේ යාළුවන්ට ලස්සන සරුංගල් තියෙනවා. නිමල්ගේ තාත්තත් නිමල්ට ලස්සන සරුංගලයක් හදා දීලා. හරි හරි මන් දන්නවා. මයි පුතාට සරුංගලයක් ඕන වෙලා නොව මෙච්චර මේ කියවන්නේ. ඕන් තාත්තා උණ බට කපන්ට යන්න ඕන කීවා. ඒ ගොහින් ආවට පස්සේ බැරි ඈ මයි පුතාට හොඳ සරුංගලයක් හදව ගන්නට. ඕන් පුතන්ඩියට සරුංගලයක් ඕන වෙලා කියවනවා අරෙහි. ඔහේ උණ බට කපාගෙන ඇන්න ඇවිත් පුතන්ඩියට හොඳ සරුංගලයක් හදලා දෙන්නකෝ. අර නිමල් ළමයාගේ තාත්තත් නිමල්ට සරුංගලයක් හදලා දීලා කියන්නේ. ඕක හදා නොදුන්නොත් ඔහෙට බේරුමක් නන් නැති වෙයි. ඒ කාරණාව නම් හැබෑව. ඔය සරුංගලේ හදාන දුන්නොත් මං ඉඳලා ඉවරයි. එහෙමනම් හාමිනේ මම උණුබර ටිකක් කපන්න නැවිත් වෙසක් කූට් ටිකක් බැඳලම සරුංගලේ හදන්නංග පුතාට. අර තියෙන උණ බඳුර. ඒකෙන් පුළුවන් මට යස අගේට උණුබර ටිකක් කපා ගන්න. ගිය පාර මේ පොඩිවට තිබිච්ච උණ පඳුර නේද මේ තරමට විශාල වෙලා තියෙන්නේ. අපොයි මේකෙන් උණ බඩ දෙකක් කපා ගත්තනම් මට පුළුවන් කූට් ටික හොඳ හැටි බැඳ ගන්න. මේකෙන් උණ බඩ දෙකක් කපාගෙන ඉක්මනටම යන්න ඕන ගෙදර. හාමිනේ ඔන්න ඉතින් මම කූට් ටික නම් බැඳලා අහවරයි. හාමිනේ යසාගේට ඔය කූඩුවක් අලවලම තියෙන්නේ. ඒක හරි ලස්සනයි. කෝ බලන්න මගේ පුතත් අර මං කියා දුන්නු විදියට කූඩුවක් බඳින්න බලන්න. ඕවා පොඩි කාලේ ඉඳන්ම පුරුදු වෙන්න ඕන. ඔය මගේ පුතා පටන් ගන්න තියෙන්නේ වැඩි. ඒ පාට හරි අපූර්වට ගැලපුණා නේද අපේ මහත්තයා. අපේ මහත්තයා ඉතින් මං කියපු පාටවල් ඒ විදියටම ගෙනාපු නිසා කූඩු ටික ලස්සනට හදාගන්න පුළුවනි. අපේ හාමිනේගේ තේරීම ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ. ඒකනේ ඉතින් හාමිනේ මං කොල් ටික හාමිනේ කියපු විදිහටම අරගෙන ආවේ. ගිය පාර කොල් ටික නම් හාමිනේ යසගේට ඇලෙව්වා. ඔන්න තාත්තේ මම හදපු කූඩුව මම අලවන්නේ. ඔව් ඔව් ඒක එහෙම වෙන්නත් එපාය. මයි පුතා කූඩු හදන්ට ඉගෙන ගත්තා වගේම කූඩු අලවන්නත් ඉගෙන ගන්නට එපාය. ඒ නිසා තනියම අලවන එක හොඳයි. ඒව පුංචි කාලේ ඉඳන්ම පුරුදුනාම පුතාටත් හොඳයිනේ. හාමිනේ ඇවිත් අපේ කූල් ටික එල්ලන්න මොද තැනක් බැලුවනම්. එහෙම වුණොත් මට පුළුවනි කූල් ටිකත් ඉක්මනටම එල්ලලා මගේ පුතාගේ සරුංගලේ හදන වැඩේට බහින්න. ඕන් ඔය ඉස්සරහ වහලේ දිගට එල්ලුවොත් හොඳයි නේද අපේ මහත්තයෝ. මට හිතෙනවා එහෙම එල්ලුවොත් හොඳ වෙයි කියලා. බලන්නකො පොඩ්ඩක් අපේ මහත්තයෝ එල්ලලම. අර නෙළුම් මල් දෙකත් අතනින් වගේ තිබ්බනම් හොඳයි නේද? ඔන්න හාමිනේ කිව්ව විදියටම කූල් ටික එල්ලලා හවරයි. ඇත්තටම හාමිනේ මෙදා පාරනම් කූල් ටික හරිම ලස්සනයි. අපේ හාමිනේ කූරු ටිකට ලස්සන කැටයන් ටිකකුත් දාපු නිසා කූරු ටික තවත් ලස්සනයි.
තවත් එළිය වැටලා. ඔව් අපේ මහත්තයෝ මෙදා පාර කූඩු ටික නම් හරිම අපූරුවට හැදුනා. හරි. කූඩු එල්ලන වැඩෙත් දැන් අහවරයි නෝ. දැන් අපි මල් ටිකකුත් කඩාගෙන තුන්දෙනත් එක්ක පන්සල් යන්න සූදානම් වෙමු. ෂා අපේ කූඩු ටික හරීම ලස්සනයි. අත මගේ කූඩුවත් ලස්සනට එල්ලලනේ. ෂා තාත්තේ අපි රෑට වෙසක් බලන්න යන්ද? පුතා ඉක්මනින් ඇඟපත ටිකක් සෝදගෙන අපි පන්සල් යන්න ලෑස්ති වෙමු. අද පන්සලත් හරි ලස්සනට ඇති. පන්සල් ගොහින් එන ගමන් අපිට වෙසක් බලාගෙන මෙන්න බැරියයි. බලන්න අපේ හාමිනේ කූඩු වලට එළිය වැටෙන පස්සේ තියෙන ලස්සන. ගේට් එක්කම එළිය වැටලා හාමිනේ. මේ කොච්චර එළිය වැටිලා කොච්චර ලස්සන වෙලා තිබුණත් අපේ මහත්තයෝ ඒ ලස්සන හරිම తాවකාලිකයි. අපි කොච්චර මහන්සි වෙලා කූඩු හදලා මේ ලස්සන කළත් බලන්නකෝ හෙට අනිද්ද දිහාවට මේ කූඩු ටික විනාශ වෙලා යන හැටි. ඕක තමයි ඉතින් කියන්නේ අපේ ජීවිතත් ඔය වගේ තමයි. තාත්තා හදපු සරුංගලේ හරීම ලස්සනයි. උඩ යනවා. තාත්තේ අද අපේ සරුංගලේ උඩ යමු. ලූල් ටිකත් ඔක්කොම දෙන්න ඕනේ. හරි පුතා. මන් දැන් මේ සරුංගලේ නූල් ටික ඔක්කොම දෙන්න තමයි හදන්නේ. අපි සරුංගලේ ඈතටම යවමු. අද ඉතින් මගේ පුතත් එක්ක මන් දවසම කැප කරන්නේ සරුංගල් යවන්න තමයි. අද මගේ පුතත් එක්ක මම දවසම ඉන්නවා සරුංගල් යවන්න. අපි අද ඇති වෙනකම් සරුංගල් යවලා අපි ගෙදර යමු. පුතාගේ ආසාව වෙනුවෙන් මං අද මගේ දවසම කැප කරනවා.